ඔබ හැම කෙනෙකුටම ජේසු පිහිටයි. ජේසුස් වහන්සේ තුළට අලුතෙන් ආව කෙනෙක් නම් ඔබ ප්‍රශ්න ඇති. කොහොමද මම බයිබලේ කියවන්නේ? කොතනින්ද බයිබලේ පටන් ගන්නෙ? ඒක කොච්චර කියවත් මට තේරෙන්නේ නැහැ. ඒ වගේම ඔබ සභාවට යනවා. සභාවට ගියාම ඒ වගේම යාඥා කරන්න දන්නේ නැහැ. මම යාඥා කරන්න වචන දන්නේ නැහැ. මං කරන්න ඕනේ මොනවද, මේක මං කළ යුතුද නොකළ යුතුද, ඒ වගේ ගොඩාක් ප්‍රශ්න ඇති. මගේ ආත්මික ජීවිතයත් එක්ක මම ජේසුස් වහන්සේ තුළට ආවහම මටත් ඒ වගේ ප්‍රශ්න තිබුණා. මොකද මම වෙනත් ආගමකින් තමයි ජේසුස් වහන්සේ වෙතට ආවේ. ඉතින් මම මේ ප්‍රශ්න විසඳගත්ත විදිහක් තියෙනවා. ඒ වගේම එකින් එක ඔයාලට කියලා දෙනවා. අද දවසේ මං කියලා දෙන්න යනවා බයිබලේ කියවන්නේ කොහොමද කියලා. බයිබලේ කියන්නේ, දේව වචනය කියන්නේ ජේසුස් වහන්සේ. අපි ඒ කතා කරන හැම වචනයකම, කියවන හැම වචනයකම ජීවනයේ තියෙනවා. ඒ කියන්නේ ඒ වචනේ ජේසුස් වහන්සේ නම් ඒ තුළ ජීවනයේ තියෙනවා. ඔබ දේව වචනය දැනගෙන, දේව වචනේ මතක තියාගෙන ඉන්න එක ගොඩාක් වැදගත් වෙනවා. සමහර ප්‍රශ්නවලදී, සමහර පීඩාවලදී ඒ දේව වචනේ අපේ මුඛයෙන් ප්‍රකාශ කරද්දී පුදුම දේවල් සිද්ධ වෙනවා. ඒ නිසා මම අද කියලා දෙන්නම් බයිබලේ කියවන්නේ කොහොමද ජේසුස් වහන්සේ තුළට ඔබ ආපු අලුත් කෙනෙක් නම්. දේව වචනේ කියවන්න ඔබට ඕනම අවස්ථාවකදී කියවන්න පුළුවන්. සමහර විට ඔබ රැකියාවක් කරන කෙනෙක් වෙන්න පුළුවන්. ඔබ දුරකථනයේ ෆෝන් බයිබලේ දාගෙන ඉන්නවා කියලා මම දන්නවා හැම කෙනෙක්ම. නිවැරදි බයිබලේ දාගන්න. ඒ වගේම ඔබ නිවසේ ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. මොන දේ කළත්, රැකියාවක් කළත් නොකළත් ඔබට ඕනම මොහොතකදී දේව වචනේ කියවන්න පුළුවන්. ඔබ දේව වචනේ කියවන්න පෙර දෙවියන් වහන්සේට කුඩා යාඥාවක් කරලා ඉන්න. ඔබගේ මනසින් නිදහස් වෙලා ඔබ කියන්න. ඔබ වචන දන්නේ නැතුව ඇති. හැම වෙලේම ජේසුස් වහන්සේට තාත්තා කියලා කතා කරන්න. ජේසුස් වහන්සේ වාගේ හොඳම මිත්‍රයෙක්, යාළුවෙකුට කතා කරනවා කියලා හිතාගෙන කතා කරන්න. බයිබලේ අරගෙන, එහෙම නැත්නම් ඔබට බයිබලයක් නැති කෙනෙක් වෙන්න පුළුවන්. ඔබට බයිබලයක් නැත්නම් ඔබ මැසේජ් එකක් දාන්න, මැසේජ් එකක් තියන්න, කමෙන්ට් එකක් තියන්න. බයිබලයක් නැති කෙනෙක් නම්, සභාවක් නැති කෙනෙක් නම් පුළුවන් ආකාරයකින් උදව් කරනවා. ඔබ නිදහස් මනසක් ඇතුව දේව වචනය බයිබලයේ අරගෙන ඉඳගෙන ඔබ කියන්න, ස්වාමිනේ මේකේ තියෙන ගැඹුරු දේවල්, රහස් මට කියලා දෙන්න. මේ වගේ තේරුම් මට කියලා දෙන්න. ඒකෙන් මගේ ජීවිතෙත් ඔබගේ රාජ්‍ය තුලත් ආශ්චර්යමත් දේ දකින්න පිණිස මට මේකේ ගැඹුරු දේවල්, රහස් මට කියලා දෙන්න කියලා ඒ විදිහට දෙවියන් වහන්සේට බාර දීලා ජේසුස් වහන්සේගේ නාමයෙන් ඔබ හිතනවාද කොතනින්ද මම පටන් ගන්න කියලා. බයිබලයේ තියෙනවා පරණ ගිවිසුම කියලා, අලුත් ගිවිසුම කියලා කොටස් දෙකක්. ඔබ අලුත් කෙනෙක් නම් අලුත් ගිවිසුමෙන් පටන් ගන්නවා නම් හොඳයි. ඒක තියෙනවා මතෙව් කියලා පොතක්. ඔබට ආසයි නම් ලෝකෙම ඇවිල්ලා කොහොමද කියලා දැනගන්න උප්පත්ති පොතේ නම කියවන්න පටන් ගන්න. එකම දේ ඔබට තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් ඔබට ගොඩාක් කාලේ තියෙන කෙනෙක් නම් දවසට අඩු ගානේ පරිච්ඡේද 10ක් 20ක් 15ක්වත් කියවන්න පුළුවන් නම් ඒක උදේට 5ක්, දවල්ට 5ක්, හවසට රැයට 5ක්, ඒ වගේ ආකාරයෙන් ඔබ පුදුම දේවල් ලබන්න යනවා. එහෙම නැත්නම් ඔබ වැඩ කරන කාලේ අඩු කෙනෙක් නම් දවසට පරිච්ඡේද 5ක්වත් ඔබට කියවන්න බැරි කමක් නැහැ. ඒක එක තැනකින් පටන් ගන්න. මතෙව් පොත ගත්තොත් මතෙව් පොතේ මුල පරිච්ඡේද 5 එක දවසක් කියවන්න, ඊළඟ අනිත් පරිච්ඡේද 5. ඒ ආකාරයෙන් ඒ මතෙව් පොත ඉවර වෙලා ඊළඟ පොතට යන්න. ඒ ආකාරයෙන් අලුත් ගිවිසුමේ පොත් ඉවර කරලා ඊළඟ පරණ ගිවිසුමට එන්න. ඔබ කාලේ ගොඩාක් තියෙන කෙනෙක් නම් පරිච්ඡේද 20ක් ඔබට කියවන්න පුළුවන් නම් ඔබ පුදුම දේවල් ලබා ගන්න යනවා. ජේසුස් වහන්සේගේ බලය ඇතුළාන්තයේ පිරීලා ඔබගේ ජීවිතය තුළ
පුදුම දේවල් ලබන්න යනවා. මොකද අපි බයිබලයේ කියවන්න අපේ දෙවියන් වහන්සේගේ නොවන දේවල් ඉවත් වෙලා ඒ වචනයෙන් පිරෙද්දි ජීවණයෙන් පිරෙනවා. ඒ වගේම ඔබ ඊළඟ කරන්න ඕන කරුණ දේව වචනේ දැන් පරිච්ඡේද 5 කොහොමද කියවන්නේ? ඔබේ කන් වලට ඔබ සමහරට බස් එකක රැකියාව කරලා ඉවරලා යන කෙනෙක් ෆෝන් එකෙන් කියවනවා නම් ඔබට කන් දෙකට ඇහෙන්න කියවන්න අමාරුයි. ඒ නිසා ඒක ඔබ හදවතින් කියවලා මෙනෙහි කරගෙන යන්න. ඔබ නිතරම දේව වචනේ කියවද්දී ඔබේ කන් වලට ඇහෙන්න කියවන්න පුළුවන් නම් ඒක ගොඩාක් බලවත් වෙන්න යනවා. නිතරම දේව වචනේ කියවද්දී ඔබේ කන් වලටම ඇහෙන්න කියවන්න. තේරෙන්නේ නැති උනාට කමන්නේ. ඒක කියවන්න මොහොතක් දේව වචනයත් තේරිලා ඔබ ඒ කියවන හැම වචනයකම ශුද්ධාත්මයන්න් වහන්සේ ඔබට දේවල් එළිදරව් කරන්න යනවා. ඒ නිසා තේරුම් නැති වුණාට කමන්නේ කියවගෙන යන්න. කන් දෙකට ඇහෙන්න කියවන්න. ඒ වගේම ඔබ සමහර විට ප්‍රශ්න වලින් පීඩා වලින් පිරීලා ඇති. යාඥාවක්වත් කරන්න ඔබ දෙවියන් වහන්සේ තුළ පරිණත කෙනෙක් වෙන්න. දේව වචනයකවත් කියවන්න හිතෙන්නේ නැහැ. යාඥාවක් කරන්න හිතෙන්නේ නැහැ. හැබැයි දේව වචනේ අරගෙන ඒ වෙලාවට හයියෙන් කන් දෙකට ඇහෙන්න ඔබට කියවන්න යාඥා කරන්න අමාරු වෙන්න පුළුවන්. එක මොහොතක් එනවා හැම මානසික පීඩනයකින්ම නිදහස් වෙලා සමාදානයේ තැනකට ඔබව ගේන ස්ථානයක් එනවා. ඒ නිසා ඔබේ කන් දෙකට ඇහෙන්න දේව වචනේ කියවන්න. ඒ වගේම ඔබට ওই වචනේ කියවද්දී හදවතට දැනෙන දේවල් තියෙනවා. පාට පෑන් අරගෙන දේව වචනේ යටින් ඉරි අඳින්න. තව පොතක් අරගෙන ඔබට පොතක් අරගෙන කියවන්න පුළුවන් ස්ථානයක් නම් ඒක පොතක් අරගෙන සටහන් කරගන්න දේව වචනය. ඔබේ හදවතට වදින දේවල්. බයිබලයේ ශුද්ධාත්මයන්න් වහන්සේ කතා කරන ස්ථාන ඔබ ඉරි අඳින්න. ඒ ස්ථානවල ලියන්න. කමක් නැහැ දේව බයිබලයේ ඔබ ලිව්වට ඉරියන්දට ඒක කමක් නැහැ. ඔබ ඒක පාට කරගන්න. එතකොට ඒක ඔබේ මනසෙත් පාට වෙනවා. ඔබේ මනසෙත් ඒක මතකයට එනවා. රැඳිලා තියෙනවා. ඔබ එක වචනයක් හරි කොලයක් අරගෙන දවසට එක වචනයක් ලියා ගන්න. ඒ වචනේ ඔබ කොතනකින් හරි ගීතාවලිය පොතෙන් ඔබට ඕන ලියා ගන්න පුළුවන් ලස්සන වචනයක් අරගෙන ලියාගෙන ඒක නිතරම සාක්කුවේ හරි ඔබට පේන තැනක හරි තියාගෙන නිතර මේක බලන්න ඒක මතක තියාගන්න. ඒ විදිහට දවසින් දවස වචනේ හරි සතියෙන් සතියට හරි ඔබ කටපාඩම් කරන්න යනවා. යාඥාවේදී ඔබට වචන නැති වෙන්නේ. ඔබ දේව වචනේ කියවන්න ශුද්ධාත්මයන්න් වහන්සේ ඔබ වචන වලින් පුරවන්න යනවා. අර්ථවත් වචන වලින්. දේව වචනය කියවද්දී ඒක හොඳට තේරුම් කියන්නේ ඒක ගැඹුරින්ම තේරුම් යන කෙනෙක් නම් ඔබ ඒක මනසින් ඇඳ ගන්න. ඒ දේ වචනේ කියවලා ඔබ විනාඩි 5ක් විතර අරගෙන ඔබ කියවපු දේ වචනය මතේ පොත ගත්තොත් ඔබ මනසේ ඇඳ ගන්න. කාන්තාවක් හිටියා. ඒ කාන්තාව මරියා. එයා ගැබ්බරන් තිබුණා. නමුත් එයා විවාහ වෙලා හිටියේ නෑ. එයා විවාහ වෙලා ඉන්න හිටපු කෙනා කැමති වුණේ නෑ එයාව බාර ගන්න. නමුත් ශුද්ධාත්මයන්න් වහන්සේ එයාට කතා කරා. යෝසෙෆ්ට කතා කරා. ඊට පස්සේ දෙන්නා විවාහ වුණාට පස්සේ ජේසුස් වහන්සේ මෙලොවට බිහි වුණා. යෝසෙෆ් එයාව බාරගත්තා. මරියා මව්තුමිය. ඊට පස්සේ ජේසුස් වහන්සේ ඉපදුනා. එයාට ජේසුස් කියන නම තිබ්බා. ඒ වගේ ඔබ ඔය ජේසුස් වහන්සේ නොදන්න කාලේ හරි ඔබ ෆිල්ම් බලන වෙන්න පුළුවන්, ටෙලිනාට්‍ය බලන වෙන්න පුළුවන්, නවකතා පොත් කියවන වෙන්න පුළුවන්. ඒවා ඔබේ මනසේ ලස්සනට ඇඳිලා තියෙන. ඒ වගේ මේ කියවන දේව වචනයත් කතන්දරයක් වගේ ඒ කියවලා ඉවර වෙලා පොඩි වෙලාවක් විනාඩි 2ක් 3ක් හරි අරගෙන එහෙම නැත්තම් නිින්දට යන වෙලාවේ හරි එදා දවසේ කියවපු ඒ ලස්සන ඒ දේව වචනේ කතන්දරයක් වගේ මනසේ පෙළ ගස්ස ගන්න. ඒක
ඒක ගොඩක් වටිනවා. එහෙම වුණාම ඔබට දෙවියන් වහන්සේගෙන් දීමනා හම්බෙනවා. මනුෂ්‍යෝ ගැන එළිදරව් වෙනවා. ඔබට ඒක තව පරිණත වෙන්න මනුෂ්‍යෝ ගැන කාරණා එළිදරව් කරන්න යනවා. ඔබ ඒ වගේ දර්ශන වලින් මනසේ ඇඳගෙන දේව වචනේ කියවද්දී ඔබට විශේෂම දේව වචනේ ඔබට කියවන්න ෆෝන් එකට දාගන්න බයිබලය මොකක්ද කියලා දන්නේ නැත්නම් ඔබට සැබෑ බයිබලයක් නැත්නම් යන්න සභාවක් නැත්නම් ඔබ කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න පුළුවන් ආකාරයකින් මම උදව් කරනවා. ඒ වගේම ජේසුස් වහන්සේ නොදන්න කෙනෙක් නම් ඔබ මේ විශ්වය මැව්ව, මේ ලෝකෙ මැව්ව, අහස පොළව මැව්ව, හැමදේම මවල පාලනය කරන ඒ දෙවියන් වහන්සේ ඔබව දන්නවා. ඔබ තාම මේ දෙවියන් වහන්සේ දන්නේ නැත්නම් ඔබේ ජීවිතේ පව් වලින් පිරීලා, ඒ දේවල් වලින් ඔබට නිදහස් වෙන්න ඕනේ, ප්‍රශ්න වලින් පිරීලා ඔබට සමාදානෙන් ජීවත් වෙන්න ඕනේ. ඔබට පිළිතුරක් අවශ්‍ය නම් මේ ජේසුස් වහන්සේ ඕනම මිනිසෙකුගේ පිළිතුර ජේසුස් වහන්සේ. මොකද මේ විශ්වය මැව්ව මේ හැම දෙයකම මිනිසයා ඒ සම්පූර්ණත්වය හැම දෙයකම අයිතිය හිමි දෙවියන් වහන්සේට ඔබගේ ජීවිතේ දෙන්න කැමති නම්, ඒ ජේසුස් වහන්සේ ඔබේ ගැලවුම්කාරයා කියලා පිළිගන්න කැමති නම් ඔබ පණිවිඩයක් තියන්න, ඔබව සම්බන්ධ කරගන්නම්, ඔබව සභාවකට යොමු කරන්නම්, හැකි ආකාරයෙන් උදව් කරන්නම්. ජේසුස් වහන්සේ තුළට අලුතෙන් ආපු කෙනෙක් නම් ඔබට ගොඩාක් වැදගත් වෙයි කියලා හිතනවා. මම මේ බයිබලයේ කියවන්නේ කොහොමද කියලා දුන්න කාරණා ඊට අමතරව ඔබට ප්‍රශ්නයක් තියෙනවා නම් ඔබ කමෙන්ට් සෙක්ෂන් එකේ මෙසේජ් එකක් දාන්න. පුළුවන් ආකාරයකින් ඔබට උදව් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ජේසුස් වහන්සේ තුළ ඔබට ආශිර්වාදය මම ප්‍රකාශ කරනවා. ජේසු පිහිටයි.